මඩකලපුවේ දීවරයින් සිය දීවර යාත්‍රා දියමට ඇතුළු කරන්නේ මට්ටික්කාලි කලපුව හරහායි. කලපුවත් ඊට සමාන්තරව මන්මුනේ දක්වා දිවෙන මාර්ගයත් අතර කලපු රක්ෂිතය දීවර තොටුපළ ලෙස ප්‍රයෝජනයට ගැනෙනවා. කලපු රක්ෂිතය තොටුපළ ලෙස පරිහරණය කරන දීවරයින් අතරින් තිරාමඩුහි දීවරයින් විශේෂයි. ඒ ඔවුන් තොටුපළ ලෙස පරිහරණය කරන පර්චස් 30ක පමණ බිම් වපසරිය වෙනුවෙන් මඩකලපුව මහනගර සභාවට හා මාර්ග සංවර්ධනාධිකාරියට ගාස්තු ගෙවන බැවිනුයි. තිරාමඩු තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් දීවර කර්මාන්තයේ යෙදෙන පිරිස කල්ලඩි නාවලඩිහි පදිංචිව සිටියදී සුනාමියෙන් අවතැන් වනවා. වසර කිහිපයක් අවතැන් කඳවුරුවල රැඳී සිටි එම පිරිසට තිරාමඩුහි පදිංචි වීමට හැකිවන්නේ ස්වීඩන රජයේ ආධාර මත එහි නිවාස සංකීර්ණයක් ඉදි වූ බැවින්. තමන්ට ආවේනික තිරසර සාම්ප්‍රදායික පන්න ක්‍රමයක් භාවිත කරන තිරාමඩු දීවරයින් තමාස්වනු සාධාරණ මිලකට සිල්ලරට අලෙවි කරමින් මඩකලපුව නගරය හා තදාසන්න ප්‍රදේශවල ජනයාගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට දායක වනවා. මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම්වරිය නිකුත් කර ඇති මේ අස්කිරීමේ නිවේදනය අනුව තිරාමඩු දීවරයින් එළඹෙන 28 වැනිදා හෝ ඊට පෙර තොටුපළ ලෙස භාවිත කරන කලපු රක්ෂිතයෙන් ඉවත් විය යුතුයි. දැන් ප්‍රදේශවා එහෙ ඉඳලා කියන්නේ අපිට දැන් ඔක්කොම ගලවගෙන යන්න කියලා කියන්නේ. අපි දැන් මේ වෙලාවට ඔක්කොම ගලවගෙන ඔක්කොම නැති කරගෙන 150 පවුලයි ඔක්කොමලා හොයටද යන්නේ. ප්‍රශ්නගත පර්චස් 30ක පමණ බිම් කඩ ප්‍රාදේශීය ලේකම්වරිය භාරයේ පවතින රජයේ ඉඩමක් වුවද එහි පිහිටීම හා ඒ ආශ්‍රිතව පැවත එන සාම්ප්‍රදායික දීවර උරුමය සැලකීමේදී මෙම අස්කිරීමේ නිවේදනය සමාජ ආර්ථික ගැටලු ගණනාවක් ඇති කිරීමට මඟ පාදන්නක්. මන්ද ප්‍රශ්නගත පර්චස් 30ක පමණ බිම් කඩට අමතරව තවත් දීවරයින් දහස් ගණනක් තොටුපළ ලෙස ප්‍රයෝජනයට ගන්නා කලපු රක්ෂිතයට අදාළවද රජයේ ඉඩම් නීතිය ක්‍රියාත්මක වන්නට වුවහොත් මඩකලපුවේ දීවරයින්ට සිදුවන්නේ මුහුදේ පදිංචි වී මසුන් මැරීමට නොවේද? දීවර අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.